මම මේ මයිකෙන් කතා කරන්නේ කතාන්න ඇහෙන්නේ නැති වෙනවා. ඒ නිසා මම මේක අරන් යන්නේ මෑතරටම. ඉතින් මම කතා කරන්න තමන්නේ නේද? ගැටලාව වසම්බාර නිලධාරිණී වස්සලාමි ස්කින් අවසරයි ග්‍රාම සේවා නිලධාරීතුමාගේ අවසරයි සභාපතිතුමාගෙන් සියලු සමාජිකයන්ගෙන් අවසරයි. මම මේ අද දෙවෙනි වතාව මේ අමතන්න මෙහෙට ආවේ. ඉතින් අදිසියේ නත්තල් දවසේ උනත් ඔබලා සහභාගී වීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. දැන් මේ සභාපතිතුමා සඳහන් කළ ආකාරයට මේ මහජන කමිටු පිළිබඳව ඔබ දන්නේ මොනවද? එදා මම පොඩ්ඩක් කිව්වා මහජන කමිටු කියන්නේ මොනවද කියලා ඔබ දන්නේ මොනවද? ඒ කියන්නේ මම දැන් කීපයකට දීලා තියෙනවා වසමේ සමහරු දන්නේ නැහැ මේ මහජන ආරක්ෂක කමිටුව කියන එකේ තේරුම. ඔයාලා දන්නවද මහජන ආරක්ෂක කමිටුව කියන එකේ තේරුම? කවුරු හරි කියන්න මට. අපි මේක තේරුමක් දැනගෙන යන්න බෑ. ප්‍රශ්න අහනවා නෙවෙයි. කතා කරමු අපි සුවද. මහජන ආරක්ෂක කමිටුව කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නේ? සභාපතිතුමා අපි මහජන ආරක්ෂක කමිටුව කියන්නේ මොනවද කියලා ඉස්සෙල්ලාම දැනගන්න ඕන. හරිද? අපි බලමු පළවෙනිම මහජනයා ආරක්ෂාව කමිටුව කියන්නේ සමූහ සංවිධානය. මහජනයාගේ ආරක්ෂාව සඳහා තියෙන සංවිධානය. මේකට සමහරව අර්ථ දක්වනවා කසිපු අල්ලන්න තියෙන සංවිධානයක් කියලා. කසිපු තල්ලනවා. අපි සභාපති වසනා කළ ආකාරයට අපි ඊට වඩා මේකෙන් වැඩ කරන්න ඕන. වැඩ කරන්න පුළුවන්. මේක ලොකු සංවිධානයක්. මොකද්ද මේකේ පරමාර්ථය? මහජන ආරක්ෂක සංවිධානයේ කමිටුව මහජනයාගේ ආරක්ෂාව. මොනවද මහජනයාගේ ආරක්ෂාව ගැන කතා කරන්නේ? මහජනයාගේ ජීවිත. පළවෙනි මහජනයාගේ ජීවිත ආරක්ෂා කරන්න ඕන. ඊට පස්සේ මොනවද ආරක්ෂා කරන්නේ? දීපල ආරක්ෂා කරන්න ඕන. මහජනයාගේ දීපල ආරක්ෂා කරන්න ඕන. ඊට පස්සේ මොනවද අපි ආරක්ෂා කරන්නේ? ආගම ආරක්ෂා කරන්න ඕන. චාරිත්‍ර වාරිත්‍ර ආරක්ෂා කරන්න ඕන. සිරිත් ආරක්ෂා කරන්න ඕන. මේ සියල්ලම මේ මහජන ආරක්ෂක කමිටුවට කියන මේක අරක්කු වල්ලන්න විතරක් තියෙන සංවිධානයක් නෙමෙයි. මේකේ ගොඩක් දෙනෙක් අර්ථකථනය කරනවා අරක්කු වල්ලන්න තියෙන සංවිධානයක් කියලා. අරක්කු තල්ලනවා අපි. හරිද? මේක නීතියයි සාමයයි මව්භූමි ජීවයයි. ශ්‍රී ලංකාවේ සිවිල් මහජනතාවගේ ජීවිත හා දේපල ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව තුළ පිහිටි දැවැන්තම රාජ්‍ය ආයතනය මොකද්ද? දැවැන්තම රාජ්‍ය ආයතනය ශ්‍රී ලංකා පොලිසිය. මේ හැම ජීවිතයකටම හැම දේපල නැතිවීමකටම වග කියන්න ඕන ශ්‍රී ලංකා පොලිසිය. ශ්‍රී ලංකා පොලිසිය මේක සංවිධානය ආරම්භ කරලා මේක තවත් විදිහට ටෙස්ට් වන්න. තව මේකට කියනවා දේශපාලන සංවිධානයක් කියලා. අද ඇවිල්ලා තියෙනද ක්ලීන් ශ්‍රී ලංකා දෙන්න? කවුද දෙන්න? එයයි මේ නෝනද? හරි.
මේක දේශපාලන සංවිධානයක් කියලා කිව්වට දේශපාලනේ තියෙනවා. දේශපාලනය මත තමයි රැඳෙන්නේ. මම කිව්වා 1990 ආවා පන්සල පාසල පොලිසිය කියලා සංකල්පයක් දේවදාල් මහත්තයා ජනාධිපති ඉන්නකොට. ඊට පස්සේ ආණ්ඩුවලින් ආවා සිවිල් ආරක්ෂක කමිටුව කියලා. ඊට පස්සේ ආවා සිවිල් අසල්වැසි කමිටුව. දැන් ඇවිල්ලා මහජන සම්බන්ධතා මහජන සම්බන්ධ කමිටුව කියලා කියන්නේ. මේකෙන් මහජනයාගේ සුභසිද්ධිය තමයි සිදු කරන්නේ. හරිද? මහජනයාට අවශ්‍ය සියලුම කාරණා මේ සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේකෙන් අපි සියලු දෙනාටම ගොඩක් වැඩ කරගන්න පුළුවන්. අංක 1ට මහජනයාගේ ආරක්ෂාව. මහජනයාගේ ආරක්ෂාව කිව්වම ඕගොල්ලන්ට තේරෙනවද? දැන් මේ යුද්ධ තිබ්බා. යුද්ධ තිබුණ වෙලාවේ යුද්ධ තිබුණේ මඩකලපුව අම්පාර ත්‍රිගුණාමලේ වවුනියා යාපනයේ මන්නාරම් වල යුද්ධ තිබුණේ අපට ප්‍රශ්නයක් නැහැ කියලා අපි හිටියා. ඊට පස්සේ ශ්‍රීමා බෝධියට ප්‍රාරෙල්ල කරා, දළදා මාලිගාවට ප්‍රාරෙල්ල කරා, කටුනායක ගුවන්තොටුපළට ප්‍රාරෙල්ල කරා, කොළඹට ප්‍රාරෙල්ල කරා, බස් පොබරන බස් පුගරෙව්වා. ඊට පස්සේ අපට දැවුණා. ඊට පස්සේ අම්මා එක්ක බස් එකක යනවා, තාත්තා එක්ක බස් එකක යනවා, ළමයි තව බස් එකක යනවා. මොකද එකට යන්න බෑ, ෂුවර් නෑ. ඊට පස්සේ අපට දැනුණා අපි ආරක්ෂා කරන්න ඕන අපේ කට්ටිය කියලා. ඊට පස්සේ ඕගොල්ලෝ සිවිල් ජනතාව සේරම එකතු වුණා පොලිසියත් එක්ක. පොලිසියත් එක්ක එකතු වෙලා අපිත් එක්ක නයිට් පැට්‍රල් ගියා, ඩේ පැට්‍රල් ගියා, ඉස්කෝල ආරක්ෂා කළා, බස් ආරක්ෂා කළා. මේවා සියල්ලම සිදු කරා. එතකොට ඔයාලගෙන් තමයි තොරතුරු ආවේ. ඔයාලගෙන් තොරතුරු ලැබුණාම අපට පුළුවන් වුණා සාර්ථකව නවත්ත ගන්න. බෝම්බ ලොරි ගණන් අත්අඩංගුවට ගත්තා. ඒ කොහොමද ගත්තේ? සිවිල් මහජනතාවගේ දකුකාර ඇතුළත. දැන් අපට තියෙන ප්‍රශ්නේ ලොකුම ප්‍රශ්නේ බබලගේ ප්‍රශ්නේ. අපට තියෙන ලොකුම ප්‍රශ්නේ ඊළඟ මොකද්ද? මද්දාවේ ප්‍රශ්නේ. මද්දාවේ ප්‍රශ්නේ දැන් ඊට වඩා දරුණු වෙලා. මද්දාවේ අපට ප්‍රශ්නයක් නැහැ. මද්දාවේ තියෙන්නේ තොට ළඟ මරදානේ මේ කියලා අපි හිතාගෙන හිටියා. අපට ප්‍රශ්න නැහැ, අපේ ළමයි යන්නේ නැහැ, අපේ මහත්තයලා යන්නේ නැහැ, කවුරුත් යන්නේ නැහැ, අපට ප්‍රශ්න නැහැ, කොළඹ තියෙන්නේ, ගම්පහනේ තියෙන්නේ කියන ප්‍රශ්නේ තිබ්බා. ඒක ගමන ගේ දොරටම ආවා. ඉදරටම ආවා. ඉදරටම ඇවිල්ලා දැන් අපිට ඒක ප්‍රශ්නයක් කරලා තියෙනවා. දැන් අපි කොහොමද ඒක නවත්ත ගන්නෙ? දැන් අපි යුද්ධය නවත්තපු වෙලාවේ මහජන සහයෝගය ලැබුණා වගේ මේකටත් සහයෝගය අනිවාර්යෙන් ලැබෙන්න ඕන. කොහොමද අපි සහයෝගය ලබා දෙන්නේ? අපි සහයෝගය ලබා දෙන්නේ තනියම. මේක ගමේ ප්‍රශ්නයක්. දැන් තොරතුරු දුන්නොත් ඒ තොරතුරු දැනුනොත් ප්‍රශ්නයක් වෙනවා. ඒකට විසඳුමක් නැහැ. ඒ ප්‍රශ්නේ ඒගොල්ලන්ටම කරදරයක් වෙනවා. ඉතින් දැන් එදා ඇවිල්ලා මම කතා කරා. එදා මම කතා කරාට පස්සේ අද ආවේ මේකට සිද්ධ වුණු දෙයක් නැහැ. ක්‍රියාමාර්ගයක් නැහැ සභාපතිතුමා. හරිද? මේක ඇයි මේ පොලිසිය සම්බන්ධ කරගත්තේ? දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරී 150 200ක් ඉන්නවා. හරිද? ඒ නිලධාරී යොදාගෙන මේ ග්‍රාම සේවක නිලධාරී මහත්තයා යොදාගෙන මේක කරන්න තිබ්බා. මේක පොලිසිය සම්බන්ධ කරගත්තා. පොලිසිය සම්බන්ධ කරගත්තේ ඇයි? පොලිසිය සම්බන්ධ කරගත්තේ ප්‍රදේශයේ අපරාධකාරයෝ, දූෂණකාරයෝ, නීති විරෝධී වැඩ කරන කට්ටිය සම්බන්ධයෙන් පොලිසිය දන්නවා. ග්‍රාම නිලධාරී මහත්තයා දන්නවා.
ඒකට රාමනිරාලි මහත්තයා පත් කරගත්තා. එයා පත් වෙලා තියෙන්නේ මේක රාජ්‍ය අනුග්‍රහයෙන්මයි. හරිද? මෙතුමාට මේකෙන් මගහරින්න බෑ. පොලිසියේ වසලාමිස්ට මේකෙන් මගහරින්න බෑ. දැන් උදේ ඩියුටි ගිහිල්ලා ඊයේ රෑ ඩියුටි ගිහිල්ලා පල්ලි ඩියුටි ගිහිල්ලා මේ ඇවිල්ලා තියෙන්නේ මේකේ මේ යුතුයකම ඉෂ්ට කරන්න. හරිද? එතකොට රාමසේන මහත්තයාගේ සහතිකය ඕන පොලිස් සහතිකයක් ගන්න. රාමසේන මහත්තයාගේ සහතිකය නැතුව පොලිස් වාර්තාවක් දෙන්නේ නැහැ. ඊට පස්සේ අපි හැමතෙම පොලිස් වාර්තාව අවශ්‍ය වෙනවා රාජ්‍ය ජොබ් එකකට යන්න, එහෙම නැත්නම් රට යන්න ඒවට අපට අවශ්‍ය වෙනවා. එතකොට මේ පොලිස් වාර්තාව දෙන්න ඕන ග්‍රාමසේන නිලධාරි මහතාගේ වාර්තාව අනුව. එතකොට ග්‍රාමසේන මහත්තයා දන්න ගමේ කට්ටිය කොහොමද කවුද මොනවද කියලා කියන්නේ. ඒ ග්‍රාමසේන මහත්තයාගේ සාතිකයේ වාර්තාව ගෙනාවට පස්සේ ඒක පොලිසියෙන් බලලා පොලිසියෙන් තවත් වැඩිදුර විමර්ශනය කරලා තමයි සාතිකය ලබා දෙන්නේ. ඉතින් දැන් මේ මහජන ආරක්ෂක කමිටුව පිළිබඳව කතා කරද්දී මහජන ආරක්ෂක කමිටුව ගැන කියන්නේ කසිපුවන්ලන්ට යොදාගත්තු සංවිධානයක්. දේශපාලනයේ වශයෙන් යොදාගත්තු සංවිධානයක්. එහෙමද? එහෙම නෙමෙයි. මේක දේශපාලනයේ බලපෑම් තියෙනවා. හරිද? රජයක් තියෙන්නේ රජයේ උපදෙස් අනුව තමයි ක්‍රියා කරන්නේ. කොයි රජෙනුත් එහෙමයි. ඒ දෙන උපදෙස් මාලාවන් අනුව චක්‍රලේඛන අනුව අපි ඒවට පිළිතුරු දෙන්න ඕන. ඒ කියන කොට අපි ඒ ආකාරයට කරන්න ඕන. මේකේ සභාපති කෙනෙක් පත් කරනවා. මේකේ නිල බලයෙන් ලේකම් ග්‍රාම සේවා නිලධාරි මහතා. මේ කාටවත් වෙනස් කරන්න බෑ. ඒක නිල බලයෙන් එයා ලේකම් වෙනවා. ඊට පස්සේ කැඳවුම්කරු වෙන්නේ පොලිස් නිලධාරි වසලාමිස් ඒකට පත් කරලා දෙනවා. අපි ඒවට සහයෝග දෙන කට්ටිය. ඊට පස්සේ සභාපති කෙනෙක් පත් කරනවා. දැන් මේකේ සභාපති කියන්නේ ලේසි නෑ. ලේසි මහජන ආරක්ෂක කමිටුවේ සභාපති කියන්නේ ලොකු තනතුරක්. වැදගත් තනතුරක්. පිළිගත් තනතුරක්. ඒකට වැදගත් නම්බුව පිළිවෙල තියෙන කෙනෙක් තමයි සභාපතිට පත් කරන්නේ. එහෙම නැතුව නීති විරෝධී වැඩ කරන, රාජ්‍ය විරෝධී වැඩ කරන, ඒ නරක වැඩ කරන එහෙම කෙනෙක් සභාපතිට පත් කරගන්නේ නැහැ. ඒ මොනොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. සභාපති පත් කරන්නේ ප්‍රදේශයේ ඉන්න වැදගත් පුද්ගලයෙක්. ඉතින් අපට හොඳ සභාපති කෙනෙක් පත් වෙලා ඉන්නවා. ඊට පස්සේ ග්‍රාම නිලධාරි මහතා ඉතින් අනිවාර්යෙන් රාජ්‍ය බලයෙන් ලේකම් වෙනවා. කැඳවුම්කරු වසලාමිස්. ඊට පස්සේ සමාජිකයෝ. මේ සමාජිකයෝ පත් කරනකොට අපේ ගමේ ඉන්න හොඳ වැදගත් පිළිවෙලක් තියෙන සමාජිකාවන් තමයි 25 දෙනා බඳවගෙන තියෙන්නේ. දැන් මේක ප්‍රශ්නයක් වෙනා සමහරුන්ට මේ කොහොමද මේක තෝරගන්නේ? මේ කට්ටිය පත් කරගන්නේ කොහොමද? මේ කට්ටිය පත් කරගන්නේ ඕගොල්ලන්ගේ මතනේ දැන් අපිට 25 දැන් අද කී දෙනෙක් දින්නේ? දා 25ක් ඉන්න ඕන 18 ඉන්නේ හොඳයි සන්තෝෂයි. දැන් මේ කාරණය අපහැදිලි වෙලා තියෙන්නේ. මහජන ආරක්ෂක කමිටුවෙන් මොනවද කරන්නේ? අපිට මොනවද කරන්න පුළුවන්? අපි මොනවද කරන්නේ? කියන ප්‍රශ්නේ තමයි පොදුරට තියෙන්නේ. කට්ටියක් කියන ඕකට ගියාට වැඩක් නැහැ. ඕක තේරුමක් නැහැ. උඹලා ඔයාලා බදයනවා හිට යනවා. ඊට පස්සේ ආය විවාහ වෙනවා. මොකක්ද ඔකේ කියන්නේ මෙච්චර කල් තේරුමක් නැහැ කියලා. අපිට මේකෙන් ලොකු දේවල් කරන්න පුළුවන්. මොනවාද අපිට මේකෙන් කරන්න පුළුවන්? අපිට මහ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කරන්න පුළුවන් හැම ක්‍රියාමාර්ගයක්ම කරන්න පුළුවන්. මහ ජනතාවගේ ආරක්ෂාව කියන්නේ දැන් ඉස්සර තියෙන කතාවක් දෙවුන්දර තුඩුවේ නම් හේදුරු තුඩුව දක්වා කාන්තාවකට රත්නාභරණයෙන් සැරසීලා
තනියම යන්න පුළුවන් කියලා. අද යන්න පුළුවන්ද? අද යන්න බෑ. පුළුවන්ද? දැන් මම පොලිසියට එනකොට ඔය අම්මලා වයසක අම්මලා එනවා රත්තරන් මාල දාගෙන. මං අහනවා ඔය මාලේ රත්තරන්ද කියලා. ඔව් කියනවා. මුකේ දාවේ බස් එකේ ආවේ කවුරු එක්කද ආවේ තනියම ආවේ. ගැටලා වෙනනම් පොලිසියට එනවා චේන් එක දාගෙන පවුන් 3යි 3මාරයි දැන් රත්තරන් ගන්න කඩා ගන්නවා. ඊට පස්සේ ආරක්ෂාව නැහැ. ඊට පස්සේ පොලිසියට පැමිණිලා දානවා. පොලිසියට පැමිණිලා දැම්මම පොලිසිය හොයනවා. පොලිසිය හොයාගන්න පුළුවන් වුණොත් හොයාගන්නවා. ලොකු බාර අමාරු කර්තව්‍යයක්. ඊට පස්සේ අපි වරුන් අත්අඩංගුවට ගන්නවා. ඒ අත්අඩංගුවට ගත්තාම මොකද වෙන්නේ? යම් යම් සිද්ධීන් ඇති වෙනවා. පොලිසිය හොරාට කියනවා හොරෝ අනේ පුතේ උඹ මේ චේන් එක ගත්තා නම් දීපන් කියනවා. දෙයිද? කතා කරන්නේ. අනේ පුතේ මේ චේන් එක ගත්තා නම් දීපන් කියලා කිව්වොත් දෙයිද? දෙන්නේ නැහැ. ඊට පස්සේ විමර්ශනය කරන්න ඕන. ඊට පස්සේ යනවා මානව හිමිකම්. මානව හිමිකම් යනවා ඒ විමර්ශන වලට විරුද්ධව. මානව හිමිකම් වලට යනකොට මම ත්‍රිකුණාමලේ ඉන්නකොට මානව ලොක්කේ ආවා පොලිසියට ඇවිල්ලා මොනවාගේ චේන් එක කඩාගෙන පොලිසියට ඒ ආවන් පස්සේ ඒ කඩ විස්තර කරගෙන අපි ගිහිල්ලා අත්අඩංගුවට ගත්තා. අත්අඩංගුවට ගන්නකොට ඒ කඩාගෙන චේන් එක බල්බේ දෙන්නේ. හරි ඒ චේන් එක නඩකලේ මාසෙ දීලා හම්බුණා. ඊට පස්සේ අපි මානව හිමිකම් එකේ මහත්තයාට කිව්වා දැන් ඔයාලා ක්‍රියා කරනවා පොලිසියට විරුද්ධව. දැන් මේකට මොකද කියන්නේ කියනවා. හරිද? ඒකට මොකුත් නැහැ සද්දයක්. ඒ හොරාගේ ඒ චේන් එක අපි අල්ලගත්තා. එහෙම කටයුතු කරනකොට මානව හිමිකම් එකෙන් ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න වල බේර ගන්න ඕන. ඊට පස්සේ වෙනත් ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න අපි බේර ගන්න ඕන. දැන් ඇත්තම දේශපාලන වශයෙන් කිසිම ප්‍රශ්නයක් නැහැ පොලිසියට කවුරුත් කතා කරන්නේ කවුරුත් ගන්න එපා කියන්නේ කවුරුත් ඉස්තරන්න කියන්නේ ඉස්සර එහෙම නෙවෙයි දේශපාලන වශයෙන් ගැටලු කාරණා තිබ්බා. දැන් එහෙම නැහැ. දැන් පුළුවන් රාජකාරිය කරන්න. දැන් රාජකාරිය කරන එක තමයි අංක 1. පොලිස් නිලධාරීන්ට අඩුපාඩියක් තිබුණේ. දැන් පඩිත් වැඩි. දැන් පගාර ගන්න ඕනේ. දැන් මිනිස්සු පස්සේ යන්න ඕනේ. දැන් රාජකාරිය හරියට කරන්න ඕන. දැන් රාජකාරිය තමයි හරියට කරන්න ඕන. හරියට වෙන්න ඕන රාජකාරිය. රාජකාරිය හරියට වෙන්නේ නැති එක ප්‍රශ්නයක්. ඒ නිසා සියලු දෙනාම එකතු වෙන්න ඕන. එකතු වෙන්න ඕනේ ඇයි සියලු දෙනාම? දැන් වස්සලාමිස් පොලිසිය ඉන්නවා. එසයි වසන්ත පොලිසිය ඉන්නවා. ඔයාලා තේරෙම ආඳුරනවා. සභාපතිතුමා ආඳුරනවා. කාම්සේවක නැහව. දැන් කට්ටියට මොනාරි අවශ්‍යතාවයක් වුණොත් කවුද හොයාගන්නේ? පොලිසියට යන්න කවුද හොයාගෙන යන්නේ? පොලිසියට යන්න කවුද හොයාගෙන යන්නේ? පොලිසියට යන්න උවමනා වුණොත් කාර්යය ජවාරංකාරේ නැත්නම් පොලිසියේ සම්බන්ධකම් තියන අය කවුරු හරි හොයා ගන්න ඕන. එයාගෙන් තමයි පොලිසියට කතා කරන්නේ මේ මගේ යාළුවෙක් මේ මගේ වැඩේ කරන්න ඕන කියලා. ඇයි ඔයාලට ඉන්න බැරි? ඇයි මහජන සම්බන්ධතාවයේ පොලිසියත් එක්ක ගොඩනගන්න බැරි?
මේ පොලිසිය ආරම්භ වුණේ 1860 සැප්තැම්බර් 3 වෙනිදා. දැන් මේ සැප්තැම්බර් 3 වෙනිදාට වසර 159ක් සම්පූර්ණ වෙනවා. 159ක් සම්පූර්ණ වෙනකොට අපට නොයෙකුත් බාධා තිබුණා. මොනවද ඒ බාධා තිබුණේ? අපට දැන් පාතාලේ කියලා ඔයාලා දන්නවනේ. ඒල්බද්දර පද්මේ අරක්කටා කොහොම ඉන්නවා පාතාල. ඉස්සරහ හිටියා පාතාලේ කට්ටිය ඒ කට්ටිය පාතාලේ කට්ටිය නෙමෙයි කවුද යාලා මැරෙවෝ චන්දි කවුද පොළොන්නරුවේ පොඩි විදිහේ පොළොන්නරුවේ පොඩි විදිහේ යකඩයක් කොහෙද මරදන් කඩවල යකඩයක් කලැත්තා එසෝයිසා ඊට පස්සේ මාරුසිරා ඊට පස්සේ උතුම් කන්නේ සූර සර්දිය මේ කට්ටිය හිටියා. ඊට පස්සේ මේ කට්ටිය මර්ධනය කරා පස්සේ ආවා 71 කැනල්ලා ඒක මර්ධනය කරා. ඊට පස්සේ ආවා 83 ජෝඩි කලබල ඒක මර්ධනය කරා. ඊට පස්සේ 84 LTT යුද්ධය ආවා ඒක මර්ධනය කරා. ඊට පස්සේ 88 89 කැනල්ලක් ආවා ඒක මර්ධනය කරා. ඊට පස්සේ සාරාන් ප්‍රශ්න ආවා. මේ හැම එකක්ම අපි මුණ දීලා අවසන් කළා. පොලිස් නිලධාරීන් 600 ගණන් එක දන මොඩකලපුවේ පිටිතියලා මරලා වැකෝ එකක් අරගෙන බල දාලා දැම්මා. ඒතන මේ නිලධාරීන් වල බින්ගිරිය පොලිස් සතුනේ නිලධාරී දීප දෙනෙක් ඉන්නවා ඒකට ආවුම්. ඉතින් එහෙම කරලා දැන් අපි අඩු කට්ටියකින් මේ උත්සාහ කරන්නේ මේක කරගෙන යන්න. මහජන ආරක්ෂක කමිටුව වලින් පුළුවන් වෙන්නේ අපට මහජනයාගේ ආරක්ෂාව වැඩි කරන්න. ඒ කොහොමද කරන්නේ? දැන් මේ මිස් හෙට බින්ගිරිය යනවා. චේන් එක දාගෙන යනවා. පවුම් පායි. හරිද? දැන් ඔක මම කියන්නම් අපේ නෝනා ගුරුවරිය චේන් එක දාගෙන යනවා උදේට. මම කියනවා චේන් එක දාගෙන යන්න එපා. කඩාගත්තොත් අපට පොලිසියෙන් අල්ලන්න බෑ. නෝන්ඩි වෙනවා. පොලිසියේ සයිමාත්‍ය වෙනවනගේ තරතරම් මාල් කඩනවා කියලා. හරිද? ඊට පස්සේ තරතරම් මාල් ගලවලා දාලා ඉමිටේෂන් එකක් දාලා ඉමිටේෂන් එක ඇදගෙන යනවා. ඒක ප්‍රශ්නයක් නෑ. හරිද? ඊට පස්සේ අපට හොරාතුරුන්ගේ ප්‍රශ්න තියෙනවා. දැන් පොලිසිය මේ දවස්වල එනවුන්ස් කරනවා. චේන් කඩා ගන්න හොරු ගැන කියනවා. ගව පරීක්ෂා කරගන්න කියනවා. ගවය අපේ නිවස අසලම ගා කරගන්න කියනවා. ඊට පස්සේ කියනවා ගෙදර අපි කරන වැඩක් තමයි ගෙදර ඉස්සරහා දොර හොඳට අගුලක් දාලා ලොක් කරනවා. පිටිපස්සට පොල්ලක් දානවා. නැත්තම් තාඩුවක් දානවා. ඒක ගලවනවා. ඒකෙන් ගෙවල් විදිම සිදු කරනවා. ඊට පස්සේ තව අපි කරනවා දොර වහලා බලම්මැස්සයට මල්පෝච්චියට යතුරු දාලා යනවා. ඊට පස්සේ හොරා ඇවිල්ලා ඒ කාරගෙන ගේ ඇරලා වඩු අරගෙන ආය ආපහු ඒක තියලා යනවා ඒකල තියෙන විදිහට. ඊට පස්සේ ඉනිමඟ පිට හේතු කරලා දෙනවා. හොරා එනවා. ඒකෙන් නගිනවා. කුළු ගලවනවා. වයින්නවා. වඩු ටික අරගෙන දොර අරගෙන යනවා. එතකොට එක ගියක් ඇඩුවා පොල්ලුලෙන් ලොක් එකට ගාලා ඇඩුවා. ඒක පරිස්සම් කරන්න කියලා කියනවා. ඒ වාගේ අපරාධ සිද්ධ වෙනවා. ඒව වළක්ව ගන්න ඕන අපි මේ සංවිධානය හරහා. ඊට පස්සේ තියෙනවා මොනවාද? EC cash ඒවා නතර කරගන්න ඕන. බොරුවට දිනුම් වැදුනා කියලා නම්බර එකෙන් කතා කරනවා. ඒ වගේ අය පරිස්සම් වෙන්න ඕන. ඒ වගේ දැන් අපි බයිසිකලේ ඇවිල්ලා ඉස්සරහා නවත්තලා ගිය ඇතුළට ගිහලා කුස්සියට යනවා. බයිසිකලේ යතුරු එන්නමයි. හොරා එනවා. බයිසිකලේ ස්ටාර්ට් කර ගන්නවා යනවා.
හරිද? අපේ පරිස්සමක් නැහැ ගේට්ටුව වහන්නේ ඉස්සරහට ලයිට් එකක් දාන්නේ ඊට පස්සේ පිටිපස්සට ලයිට් එකක් දාන්නේ ඊට පස්සේ ගෙදරින් කොහේ යනකොට ඒ ගෙදර ආරස්සාවට කවුරුත් කියලා යන්න කියලා කියනවා. ඉතින් කියලා යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. වැඩි අවස්ථාවක් තියෙනවා. එහෙම කියලා යන්න කියලා තමයි කියන්නේ. ඊට පස්සේ අපි අපේ ආරස්සාව තහවුරු කරගන්නවා. තහවුරු කරගෙන මේ සංවිධානය හරහා ලොකු වැඩක් කරන්න ඕන. ලොකු වැඩේ මොනවද? අපිට ගෙවල් හදන්න, පාලම් හදන්න, ගෝක්කු හදන්න අපිට බෑ. අපිට පුළුවන් පොඩි පොඩි වැඩ සටහන් ඉදිරියට ගෙනියන්න. ශ්‍රම දාන කරන්න පුළුවන්. දාන වල කටයුතු කරන්න පුළුවන්. මහජනයාට දැන් අපිට පුළුවන් එකතු වෙලා ගමේ ඉන්නවා නම් අසරණ පවුලක් එයාට